ගොඩක් මේ තෙරුවන් සරණ ගියායයි කියන උපැන්න සහතිකයෙන් බෞද්ධයයි කියන බොහෝ දෙනෙකුට බුදුගුණ පිළිබඳව අවබෝධයක් නැහැ. බුදුගුණ නමේ මොනවද කිව්වත් කියන්න දන්නේ නැහැ. ඒ වගේ තැනක අපේ සමාජයේ තියෙන එක වෙනම කතාවක්. අපි උත්සාහවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ භගවා කියන ගුණය පිළිබඳව බොහොම සුළු කාරණා කිහිපයක් ඔබට පවසලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හදෙහි පැහැදීම තවත් බලවත් කරන්න. භගවා කියන ගුණය නවරහාදී බුදු ගුණවල එන භගවා ගුණය කෙටියෙන් විස්තර කළොත් සඳහන් වෙන්නේ සියලු බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත නිසා බුදුරජාණන් වහන්සේ භගවා ගුණයෙන් යුක්තයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න ආදී වූ මේ සියලු සම්බුදු ගුණ එක පුද්ගලයෙක් තුල කැටි වෙලා තියෙනවා. ඒ කැටි වෙලා තිබීමේ වාසනා ගුණයෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ භගවාන් වනසේක භාග්‍යවන්තයි කියලා විස්තර කරනවා.